තුනේ මම තමයි බාසුන් නැහැ කියන්නේ මොකද ප්‍රශ්නේ? මේ පොඩි සද්දයක් ඇහෙනවනේ. සද්දයක්? ඔව් නිකන් මේ චුබ්බුක් ගාලා. පෑන් බෙල්ට් ගිහිල්ලා. එහෙමද? මේ පොඩි කරගඳකුත් එනවා බාසුන් නැහැ. කරගඳක්? ඒක තමයි අසනීපේ හැටි. එච්චරයි. මේ අර රතු පාට බල්බයක් තියෙන බාසුන් නැහැ. ඒකත් නිකන් ඉන්ඩිකේට් වෙනවා වගේ සරින් සැරේට. මේකයි මහත්තයෝ. ওই වැඩේ කොට දාන්න සතියක්වත් යනවා. ඕක දාලා යන්නකෝ. මම ඔයාලට කෝල් එකක් දෙන්නම්. සතියක්? අනේ බාසුන් නැහැ. සතියක් හොඳනම වැඩි. සතියක් ගියොත් එහෙම ගෙදර උන් මැරෙයි. බෑ ගෙට කොට දාන්න බෑ. ඔක අමාරුයි. සතියක් දෙන්නකෝ. මම ඕනේ හෙඩ් බාස්. මම කතා කරලා කෝල් එකක් දෙන්නම්. හරි වැඩේ හදලා. දාලා යන්න ඔතනින්. පිළිකන්නේ දාලා යන්න. අනේ බාසුන් එහෙම කරන්න එපා. පොඩි වැඩක් තියෙන එන්නකෝ. මම මේක මේ කරේ තියාගෙන අරගෙන ආයි අද හදාන යන්නනේ. අනේ බාසුන් එහෙම. කරේ තියාගෙන? මොකද බං ඒ වහන්නේ? හදලා දෙන්නකෝ බාසුන් නැහැ. ගෙදර ඉඳන් කරේ තියාගෙනම ගෙනාවේ. මේ බාසෝ අලුත් සිපයියක් තරම් වරෙන් මෙතන වැඩක් පෙන්නන්න. ඉන්ඩිකේට් කරනවනේ ටීවී එක. දැන් ඉන්ඩිකේට් කරන වැඩි වගේ. දුන්න දින එක ඉතින් ආය කාලෙකින් එක්කට ගැහුවේ. දුන්නා සුපිරියටම දුන්න දින එක. අවේකෙක් ඉන්නවා වැඩි කල් යන්න කලින් ගුටි කන්න බලාගෙන. බලන්නකෝ බාසුන් නැහැ. මේ වාහන හදන තැන් වලට එහෙම ටීවී අරන් එනවද හදන්නේ? එන්නත් ගොන් ජෝක් එකක් නේ. ඔය දැන් මේ ජෝක් එක ගොන් වුණාට කමක් නැහැ. දැන් මට එන්න කියද්දි වරෙන්කෝ කියලා කිව්වද? වරෙන්තු. කාටද? අරුට. අනේක. වරෙන්තු කියලා කිව්වේ නේ. වරෙන්තු. වරෙන්කෝ නෙමෙයි නේ. නෑ. උඹට මතකයිනේ මට. කවුද එකෙක් ඉන්නවා කිය ගුටි කන්නේ? බොරු. වහ අරුටද? හරි. මට මන් නෙවෙයිනේ. වෙලෑ පිසුද?